සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ වීඩියෝ එකේ තියෙන දේවල් සීරියස් ගන්න එපා. පොඩි ආතල්ලයක් කරන් සතුටින් ඉමු. මචං ආතල්ද ඕනේ? මල්ලි මම ඔයාට කැමතියි පැටියෝ. උඹ මගේ ඇස් ඉස්සරහ හොවෙන්න එපා. 3, 2, 1. ඔබෙන් දැනගන්න කැමතියි. ජපානයේ වාහන මිලදී ගන්න බලාගෙන ඉන්න අති විශාල සංඛ්‍යාවක් ජනතාව අවුරුදු ගානක් තිස්සේ. එතකොට මේ අවස්ථාව පෙබරවාරි මාසේ 1 වෙනිදා ඒ ආසන්න දිනේක උදා වුණොත් ජනතාව කල යුතු දේ මොකක්ද? ඕපන් අප් වුණොත් මොකද්ද කරන්න ඕනේ කියන්නේ යන්නේ? වාහනයක් ගන්න. පුළුවන් තරම් මිනිස්සුන්ට උදව් කරලා මනුස්සකම අංක 1ට තියාගෙන ජීවත් වෙයක්. අන්තිමට උඹට හම්බෙයි බලන් ඉන්න විකාර කියලා හිතයි. ඔය දුන්නකින් අත. අපි දන්නවා ළමයි මේ කර්ණිකාවල කාර්යභාරය එසද? බයන්නේ බය. යකෝ. ගහින් දෙපා යකෝ. ඌ කන්නේ නෑ මොන බල්ලෝ. යකෝ. මේකමේ බල්ලා ගියේ අන්දරට මේ තියකින්න. මේකමේ හැමතැනම läගලා. යකෝ ඌ ගණන් ගන්න එපාම. උඹලන් කියයි මේ හෘදයට උන වැඩේ. කැමති ගානේ මේක බට්ට දාන්න මේක බට්ට මේක බට්ට හුස්සෝ අඩේ පොළොන්දකෝ එකේ තටි නේද run no top සුද්දා ගෝලෙක් ගහන එක චරිතයක්ද? මැන්චෙස්ටර් එකේ ගහන්නේ දැන් ඉන්නවා. මැන්චෙස්ටර් නියම මොන උත් එකව වැඩක් නැහැ නේ බං. ඔය පෙට්ටි 10ක් ගෙන් දාලා බෙන්න. තේරුවක් නැහැ. බීඩි 3ක් ගහන්න පුළුවන්ද බලපන්. ඒකෙන් පෙට්ටියක් ගහන ගෙට්ට බීඩි 3ක් ගහන්න පුළුවන්ද බලපන්. බීඩි 3ක් ගහන්න බෑ පුකෙන් යන්නේ තනකොළ ගලවගෙන යන්නේ. calm down. බීඩි අදින්නත් බෑවම ඉන්න පොන්නෙන්ද. පොන්න ඉන්න දැන්. මට බීඩි කීයක් ගහම වදිනවා. නැත්තම් මට බීඩි කීයක් ගහන්න ඕන වදින්න. බීඩි 3ක් 4ක් ගවුවා නම් අවුලක් නැහැ තනකොළ ගලවගෙන යන්නේ. කවුද මල්ලි? ඔය ගෝල්ලිප් ගානුන්ට මම මේ කියන්නේ. එහෙම අපාදේකට කියනවා නෙමෙයි. උඹලා ගහපල්ලා. අරනේ අපිට කින්ඩියට නිකන් ගොඩෙවුම් කියන්න එපා ඉතින්. කවුද ඒ වැඩ කරන්නේ? නිකන් උඹලා මිනිස්සු අපි මිනිස්සු. කැරි කතා ඕනේ නැහැ. එකකයි. මේ ඔය සමහර කාර්කාරයෝ ඉන්නවනේ ඉඩ දෙන්නේ නැහැනේ වාහනේට. ඒ ඉඩ දෙන්නේ නැතුණාට උන්ට හෝන් එකක් ගහනවා අමුතු විදියකට. කුණු හරපයක් ගහන්නේ හෝන් එකේ. ඔය කියලා කුණු හරපෙන් හෝන් එක ගහනවා. එන්න කොට ගහනවා. ආයක. යාගිලා හෝන් එක ගන්න. එතකොට පොඩ්ඩක් පාගල යනවා. ටෙක්නොලොජිය. ත්‍රිපෝෂය වරි පොඩි ටිප්ස් වරි හනිස්තික හවුසේ තෝත්වරි කනවතෝ තෝ කනවා මරාගෙන කන දෙනගනින්. මේ උඹලා ටික්ටොක් එක කාලා තියෙන්නේ කාලා වරි යකෝ බේරකෝ බෝදා wait a minute මේ තියෙන්නේ මුද්දා. අර ඉන්නේ පූජා. හරි දැන් ඉන්න. මම රජික අපේ. දැන් මුද්දාට. දකුණු වංග අතර. ඔයාට මුද්දේ මැදින් මුද්දේ තියෙනවා නේද කියලා?
මේක මැදින් අර දියාවන්න පුළුවන්. ඔව්. අර මුල්ලදී උඩට ගම නෑ ඈත් කළා. තව ඈත් කළා. ඔය කැමරේ. අට පොඩක් කරන්න. අට පොඩක් කරන්න. කියලා. ධාතු වැඩ කරන්න එපා. සල්ලි මිටි ගණ අරගෙන ඒ වටින් පිටි සල්ලි නෑ මචං වේතන ආර්ථිකෙටි සුල්ලි කොලවලින් දෙල්ලක් මෑනේ වැඩ කෙලි මල්ලි ඉඳ ගනි ජෙමා කූට්ටම ගනි ආසිහේරු පුරවුරු රජ වෙලා ඇත්තේ 52 කොල කුට්ටම දෙමාගේ වත්තේ ආසිහේරු පුරවුරු රජ වෙලා ඇත්තේ 52 කොල කුට්ටම දෙමාගේ වත්තේ සමහරු වටේට බණයයි හරි පයිකන් එතන බාල්දුයි සල්ලි මිටි ගණන් අරගෙන ඒ වටින් පිටි සල්ලි නෑ මචං එතන ආසිකෙටි සුල්ලි කොලවලින් දෙල්ලම් කෑනේ වැඩ කෙලි මල්ලි ඉඳගනි ජේමා කූඩටම කසි සන්තෝසයි බොහොම සන්තෝසයි සන්තෝස ලස්සට වැඩ යන සංස්කෘතික එකඟයි මට ෂුවර් නම් මේ වචන මට කියන්න පුළුවන්ද නැද්ද කියලා I don't get cancelled or banned. ලංකාවේ ડોක්ටර්ස්ලා ඇක්ටිව්ද නැද්ද කියලා අහන්නේ නැහැ. බැඳලාද නැද්ද කියලා තමයි අහන්නේ. මට ඊයේ තමයි මේක ඔළුවට පොඩ්ඩක් මේවා වුනේ. This is a genuine question I have. සුදු මේකයි. හරිද? ඔය ප්‍රශ්නේ අපි ඉස්සර අනිත් පැත්තට ඇහුවා. මමත් ඔක සෑහෙන අනිත් පැත්තට අහනවා. ඇහුවාම ඉතින් මුලින්ම දෙන උත්තරේ මොකද්ද? අනේ ડોක්ටර් මම බැඳලවත් බෑ කියලා පටන් ගන්නවා. හරි. ඉතින් මම මේ දෙන ප්‍රශ්නේ අහන්නේ ඔයාගේ විස්තර ටික මංගල කිංකින එකට දාන්න නෙමෙයිනේ. මට දැනගන්න ඕනේ ඔය ඇක්ටිව්ද නැද්ද කියලා. මොකද ඕගොල්ලන් දන්නවනේ මේ හරියට සෞඛ්‍ය පාඩම අහගෙන හිටියා නම් මේ ළමයි හදාන්න බඳින්න ඕනෙම නෑ කියලා. ඔය කොහොමද කියන්න බලුවා ඉතින් නාඩි ඇල්ලුවා මුළු ජාතකයම. මේකයි. ඉතින් ඔකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අර මම මුලින් කිව්වා වගේ ඔය එකම ප්‍රශ්නේ අහලා එකම උත්තරේ හම්බෙලා අහලා එපා වෙලා හින්දා අපි මේ ප්‍රශ්නේ පොඩ අහනක නැවැත්තුවා. දෙවෙනි එක තමයි කටතිම පණිවිඩ අපිට ඕකට මේ නොසන්ඩාලා කතා අහන්න බෑනේ මිනිස්සුන්ගෙන්. ඒක අහන වැදගත් විදිහක් තියෙනවා. අපි අන්න එහෙම නිකන් අර පොඩ්ඩක් අර වැදගත් විදිහට ප්‍රශ්නේ අහලා බලන්නේ මොකද්ද උත්තරේ කියලා. අපිට ඔය කෙලින් ගහින් පොල් ගන්නවා වගේ අහන්න බෑනේ නංගිවා මෙට කලින් හු. දැන් හරිද පුකේ අමාරු. එයා ජරුමාට සංඥාව ලබා දෙන්නද? හරි. සංවිධායක මණ්ඩලය හරිද? හරි එහෙනම් වතුර පාස් කිරීමේ තරගය ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. ඔව් වතුර කියන්නේ පාම් පිටි වතුර. පාම් පිටි වතුර. පාම් පිටි මිශ්‍ර වතුර. සුදු පැහැති වතුර. සුදු පැහැති පාම් පිටි මිශ්‍ර. පිරිසිදු වතුර. පිරිසිදු වතුර. 1යි 2යි 3යි
එක තරක් ගන්නවා. පොරට වැදිලා මොකක්ද කියන්නේ? මොකක්ද මේ වීඩියෝ තේරුම? අර ඉන්නේ අදාගේ වැදිලා නෑ චුට්ටක්.